දෙවන දිගහැරුම පුරාවෘත්තයක් බවට පත්වීමේ දෛනික දර්ශනය. ඔබේ ගින්න නිවී යාමට ඉඩ නොදන්න බලාපොරොත්තු විරහිත මඩවගුරුවල හා නුහුරු නුපුරුදු මඩවගුරුවලද කොහෙත්ම මඩ නැති බිමකද නැවත නිවිය නොහැකි ගිනි පුපුරක් වන්න. ඔබට ලැබිය යුතු ජීවිතය වෙනුවෙන් කලකිරීමෙන් තොරව ආත්මය වීරයා බවට පත්වන්න. සැබවින්ම ඔබ ආශා කරන ලෝකය ඔබට ළඟා කරගත හැකිය. එය සදාකාලික හීනයක් නොව යථාර්ථයකි. එය සැබෑවකි. එය ඔබගේය. අයින් රෑන්ඩ්ගේ අදහසක්. ඔහු අග්‍රගණ්‍ය කතිකයෙකු විය. ඔහුගේ වචන හරඹ අතිශය තියුණුය. ආකර්ශනීය වයස අවුරුදු 80 දශකයට එළඹෙන විටත් ඔහු ජව සම්පන්න තරුණයෙකු මෙන් කඩිසර විය. නායකත්වයේ ප්‍රභව ඔහුගේ හැම ඉරියව්වකින්ම ඉස්මතු විය. සැබවින්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු පරිණත චරිතයක් විය. මේ අපූර්ව මිනිසා හැම දවසකටම මුහුණ දුන්නේ ඒ දවස ජීවිතයේ හොඳම දවසයයි සිතාය. ජීවිතය යනු මේ මොහොත යයි ඔහු ඇදහුවේය. ඒ මොහොත වෙනුවෙන් අසීමිතව සිය දායකත්වය සහ කැපවීමද පුද කළේය. නිර්මාණාත්මකතාවය, කාව්‍ය ඵලදායීතාවය හැම දවසකම සිය ව්‍යවසායකත්ව ජීවිතය ඔහු සමීප කරගත්තේය. මිනිසකු මුලින්ම පොහොසත් විය යුත්තේ හදවතිනි, සිතුවිලි වලිනි. වුවමනාවත් කැපවීමත් සහිත මිනිසකු ඉන්ද්‍රජාලික බලයකින් මෙන් ජීවිතයේ හිණිපෙත්තට නැගීමට හැකිය. ඒ මේ වයෝවෘද්ධ ව්‍යවසායකයා ඇදහූ අදහස්යයි. සිය ජීවිතයේ 8 වන දශකයට එළඹ සිටි මේ මිනිසා සෑහෙන තරම් උසය. කෙමෙන් වියපත් වෙද්දී ඒ උස සිරුර මදක් ඉදිරියට නැවී ගිය ස්වභාවයක් ගත්තේය. ඔහු ඇවිද්දේ තරමක් පරිස්සමෙනි. එහෙත් ඒ පරිස්සම් සහගත ගමන තුළ ඔහුගේ ජව සම්පන්න භාවය රැඳී තිබුණි. අල්ලු පැහැති ඉරිසහිත කමිසයත් නිල් පාට ඇස් කණ්ණාඩි යුවලත් ඔහුට ගෙන දුන්නේ වඩාත් ආකර්ශනීය පෙනුමකි. ඔබේ හැදියාවන් ලෝකයේ ඉදිරියේ ප්‍රදර්ශනය කිරීම සඳහා ජීවිතය ඔබට දී ඇති කාලය ඉතා සීමා සහිතයි. ඒ ඔහු නිතර පැවසූ කතාවකි. ඔබ ඉපද ඇත්තේම ඔබට ලැබුණු අවස්ථාවලින් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමටයි. එයද ඔහු නිතර පැවසූ කතාවකි. සැබවින්ම මේ සුවිසල් විශ්වයේ ඔබ උපත ලබා ඇත්තේ සිල්වර වැඩකොට නිකමකු ලෙස මිය යාමට නොවේ. ලෝකයේ ඔබෙන් බලාපොරොත්තු වන්නේ විශිෂ්ටයෙකු වූ සේවාවකි. ඔබට කිරීමට ඇත්තේ සුවිසල් කාර්යභාරයකි. එහෙත් අවාසනාවකට මේ ලෝකයේ ඉපදුණු බහුතරයක් දෙනා ජීවත් වන්නන් වාලේ ජීවත් වී අඳුරු ජීවිත ගතකොට මිය යති. මේ ලෝකයේ බිහි වූ විශිෂ්ට මිනිසුන් සියලු දෙනා ලෝකයට යම් දෙයක් තිළින කළවුන් මිස ලෝකයෙන් කිසිවක් ලබාගත් අය නොවේ. වඩීන් මුකර්කින්, මහත්මා ගාන්ධි, තෙරේසා මෞතුමිය, ජෝන් කෙනඩි, ඒබ්‍රහම් ලින්කන් වැනි මෑතකාලීන චරිතද බුද්ධ ක්‍රිස්තුන් වහන්සේ, මහමද්තුමා වැනි ආගමික චරිතද එබඳු ජීවිත ගත කළ විශිෂ්ට චරිතයන්ය. ඔබගේ ජීවිතය තුළ පෞද්ගලික ආචාර මෙන්ම සදාචාරයන් සහ ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක වන විට ඔබගේ මනස අභ්‍යන්තරික සංහිඳියාවකින් කිරියාව නිතතින් සිදුවේය. එවිට ඔබ පා තබන්නේ දෙවියන් සොයා යන ගමනකි. ඒ සියලු අදහස් මේ වයෝවෘද්ධ ව්‍යවසායකයාගේ නිර්මල අදහස්ය. දහස් ගණනක මිනිසුන් මේ විස්මිත මිනිසාගේ අදහස් වලට කන් දීමට පුල පුලා බලා සිටියේය. ඒ එක්තරා සැසිවාරයකි. ඔහු වේදිකාවට ගොඩ වෙද්දී ඔහුගේ දෙසුමට ආසන්නට පුල පුලා බලා සිටි ප්‍රේක්ෂකයෝ සිය අසුන් වලින් නැගී සිටියේය. ඔහු ගතින් වියපත් වුවද උද්‍යෝගී පෙනුමක් දීප්තිමත් දැසත් එක්කල අපූර්ව වූ පෙනුමකි. මුලින්ම ඔහු සිය ප්‍රේක්ෂකාගාරයට ආචාර කළේය. එක් අතකින් මයික්‍රොෆෝනය අල්ලාගත් ඔහු අනෙක් අතින් සිය කලිසම් සාක්කුවට අත දමා එළියට ගත් ලිනන් ලේන්සුවෙන් සිය බෙල්ල පිස දැම්මේය.
සභාව මීයට පිම්බාක් මෙන් නිහඬය. අසුන් වලින් නැගී සිටි සියල්ලන්ට ඔහු වාඩි වන ලෙස අතින් සන් කළේය. මෙතන සිටින ඔබ සියලු දෙනාව මම ඉතා සාදරයෙන් පිළිගන්නවා. මෙතනට ඔබ පැමිණ සිටින්නේ නිකමට නොවේ. ඔබ සියලු දෙනාම ව්‍යවසායකත්ව මනසක් ඇති පිරිසක්. ව්‍යවසායකයන් විදිහට ඔබ කිසිවෙකුටත් තනි ගමනක් යන්න බැහැ. ව්‍යාපාරයක් ගොඩනැගෙන්නේ සාමූහික ක්‍රියාවලියන් විදිහටයි. ඔබේ අරමුණු හෙවත් සිහිනවලට ප්‍රවේශ වීමට සීමාවක් නැහැ. ඒත් බොහෝ දෙනෙක් මානසිකව සීමාවක් ගොඩනගාගෙන සිටිනවා. බිය සැක අවිශ්වාසය බොහෝ විට ඔබ සමග අත්වැල් බැඳගෙන නම් ඔබ කිසි විටකත් දක්ෂ ව්‍යවසායකයෙක් නෙමෙයි. ඔබ අසා තිබෙනවාද මෙබඳු කතාවක්? ඌරෙකුට කිසි විටක තවත් ඌරෙකු වලක් හාරා දෙන්නේ නැහැ. ඒ නිසා ඔබ ලැබිය යුතු වල නිර්මාණය කරගත යුත්තේ ඔබ විසින්මයි. ඔබ බොහෝ විට ඔබේ මනස තුළ සීමාවන් නිර්මාණය කරගන්නවා. දක්ෂ ව්‍යවසායකයෙකු වීමට ඔබ මේ සීමාවන් පුපුරා හැරිය යුතුයි. සිහින යථාර්ථයන් බවට පත්කරගත හැක්කේ දෛනිකව ඒ සඳහා වෙහෙස වී සිදු කරන කැපවීම් තුළින් පමණයි. ඔබ තුළ පවතින සැක බිය සහ සංකාවන් ඔබට සිදු කරන යහපතක් නැහැ. ව්‍යවසායකයෙක් කියන්නේ අවදානම් බාරගන්නා මිනිහෙකුට. ව්‍යවසායකයෙක් කියන්නේම අභියෝග බාරගන්නා මිනිහෙකුට. දැක්මන් නැති අලුත් අත්හදා බැලීම් සිදු කරන බය අවදානම් දැරිය නොහැකි කිසිවෙකුට හොඳ ව්‍යවසායකයෙක් වන්නට බැහැ. බොහෝ දෙනෙකු නිහඬ මුව අසා මේ වයෝවෘද්ධ ව්‍යවසායකයා දෙස බලා සිටියේ. තවත් සමහරු අත්පොඩි නැගූහ. මන් දන්නවා ඔබගේ ජීවිතයේ අමාරු දවස් ඔබට හම්බ වෙලා ඇති. මේ මොහොතේ පවා ඒ ගැන ඔබ සැලෙන්න එපා. මේ අත්දැකීම ඔබට වගේම මටත් පොදුයි. අපි හැමෝම ජීවිතයේ අති දුෂ්කර අවදීන් මුණ ගැසෙනවා. ඒ හැම අත්දැකීමකටම ධනාත්මකව මුහුණ දීමට අපි ශක්තිමත් විය යුතුයි. ආතති සහගත හැඟීම් ඔබේ ජීවිතයට වගේම ඔබේ ව්‍යාපාරයටත් කරන හානිය සුළුපටු නැහැ. ජීවිතය කියන්නේ කුමකටද? මේ ගැන විවිධ නිර්වචන සපයා දී තිබෙනවා. ඒත් ඉතා සරලව ගතහොත් ජීවිතය යනු මේ මොහොතේ ඔබ මේ මොහොතේ සිදු කරන ක්‍රියාවන් සහ සිතුවිලි ඔබේ අනාගත තීරණය කරනවා. මට ඔබට කීමට අවැසි වැදගත් දෙයක් තියෙනවා. අපි අතරින් බොහෝ දෙනෙකු වයස අවුරුදු 30දී පමණ මනසින් මිය යනවා. ඒත් ඔවුන් වලලුණු ලබන්නේ අවුරුදු 80දී. ඒ කියන්නේ වයස අවුරුදු 50ක පමණ කාලයක් මිනිසුන් බහුතරයක් ජීවත් වෙන්නේ මළවුන් වාගේ. ඔවුන්ගේ ජීවිතවල කිසිම විවිධත්වයක් නැහැ. අලුත් අත්හදා බැලීමක් නැහැ. නැවුම් බවක් නැහැ. අලුත් රසයක් නැහැ. හරිම ඒකාකාරී. මම ඔබට යෝජනා කරන්නේ ජීවිතයේ හැම දවසක්ම අලුතින් ආරම්භ කරන්න. අලුත් බලාපොරොත්තු වලින් ජීවිතය පුරවා ගන්න. ජීවිතය කියන්නේම සජීවී ක්‍රීඩාවක්. ජීවිතය ආදරෙන් පුරවා ගන්න. ආදරෙන් වැඩ කරන්න. ඔබ කුඩා අවදියේ ඕනෑ තරම් සිහින මවන්න ඇති. ඒ සිහින කොයිතරම් සුන්දරද? ඒ සිහින ඇතැම් විට හරිම ඉන්ද්‍රජාලිකයි. ඒ සිහින ඔබ ජීවිතය පුරා දකින්න අපි දකින හීන කවදා හරි අත්විඳින්න හැකි වෙනවාමයි. ඊයේ දවසට සෑහෙයි. හෙට දවසට සෑහෙයි. ඒ නිසා වර්තමානයේ ජීවත් වෙන්න. අතීතයේ පැරණි කුණු කූඩ අවසන්න එපා. ඒවා සමහර විට ඊටම අමිහිරි විය හැකි. ජීවිතයේ හැම දෙයක්ම අත්දැකීම්. අපි ඒ අත්දැකීම් වලට සමහර විටක හොඳ හෝ නරක කියන ලේබලය අලවා තියෙනවා. අපි කිසිවෙකුටත් හැම මොහොතකම ජයග්‍රහණය ලබන්න බෑ. ජයග්‍රහණය සතුට සැබෑවට අත්විඳින්න නම් මිනිසෙකු පරාජයේ කටුක බවත් අත්දකින්නේ ඕන. සමහර විටක අපි ලබන පරාජයේ අත්දැකීම ජයග්‍රහණයේ සතුටට වඩා අපූරු පාඩමක් අපට කියා දෙනවා. අප අතරින් හුඟ දෙනෙක් සමාජයේ සහ තමා අවට සිටින මිනිසුන් නිසා අධෛර්යයට පත් වෙනවා. සමහරු ඔබව රිදවනවා. ඔබව වේදනාවට පත් කරනවා. ඒත් ඒ කිසිවක්කින් ඔබ සැලෙන්න එපා. ඔබේ වීරයා විය යුත්තේ ඔබ. ඔබගේ යටිහිත හෙවත් විඥාණයට කලාතරයක් තිස්සේ ඇතුළු කර ඇති අදහස් සහ සංකල්ප ඔබේ චින්තනය සකස් කරනවා. ඒ විතරක් නෙමෙයි.
ඒවා ඔබ පසුපස ලුහුබඳමින් ගමන් කරනවා. ඒකට කෙනෙකුට දෛවය කියන්න පුළුවන්. එහෙම නැත්නම් කර්මය කියන්න පුළුවන්. ඔබගේ දෛවය හෝ කර්මය නිර්මාතෘ ඔබම තමයි. ඔබ මේ මොහොතේ හිතන ආකාරය සහ ක්‍රියාත්මක වන ආකාරය ඔබගේ අනාගතය නිර්මාණය කරනවා. ඔබ බිය විශ්වාස කරද්දී ඔබට අත්දකින්න වෙන්නේ ඊට අදාළ අත්දැකීම් වලටමයි. මහලු ව්‍යවසායකගේ කතාව අතරමැද්දට අමුත්තකුගේ හඬ එකතු වනුයේ මේ අවස්ථාවේදී. එම ආගන්තුකයාගේ හඬ පැහැදිලිය, සංසුයින්ය. ඔබ කියන මේ අදහස් හැම එකකින්ම හරිම ආකර්ශනීයයි. ඒත් යථාර්ථයේ ඒවා පහසුවෙන් ක්‍රියාත්මක කිරීම පහසු නෑ. රත් පැහැ බේස්බෝල් හිස්වැසුමක් පැළඳි තරුණයා රැඳී සිටියේ පස්වන පෙළේය. අලු පැහැ ටී-ෂර්ටයකින් ඔහු සැරසී සිටියේය. එසේම ඔහුගේ ඩෙනිම කලිසම දනිස ඉරණ ලද ඩෙනිමකි. බැලූ බැල්මට මෙබඳු ප්‍රශ්නයක් ඇසීමට තරම් අශීලාචාර බවක් හැඟුණද තරුණයාගේ කටහඬෙහි තාරතාව කියා පෑවේ අවංකකම පිළිතුරක් අපේක්ෂා කරන්නා වූ අන්දමේ හැඟීමකි. ඒ ප්‍රශ්නයෙන් මහලු ව්‍යවසායකයා කනගාටුවට හෝ කලපිලයට පත් වූ බව පෙනුනටවත් නොතිබිණි. මම ඔබ සමග එකගයි මිත්‍රයා. ඇත්තටම ඔබ අපූර්ව තරුණයෙක්. මහලු ව්‍යවසායකයා පැහැදිලි සංසුන් හඬින් පැවසුවේ. ඉන්පසු අසුන්ගෙන සිටි පුටුවෙන් නැගිට්ටේය. ක්‍රියාත්මක නොකරන්න තාක්කල් කිසිම අදහසකින් පළක් නැහැ. මම මේ පවසන අදහස් ක්‍රියාත්මක කිරීම අපහසු යැයි සිතීම ඔබ විසින් ගොඩනගාගත් පවුරක් පමණයි. පුංචිම පුංචි දෙයකින් ඔබ වෙනස්වීම ආරම්භ කිරීම ප්‍රමාණවත්. උදේ 7 වෙනතුරු නිදාගන්න පුරුදු වූ කෙනෙකු පාන්දර 5ට අවදිවීම එකපාරට ප්‍රායෝගික නොවන්න පුළුවන්. මොකද ඔහු මානසික පුරුද්දක් ඇති කරගෙන ඉන්න නිසා. ඒත් උදේ 7 වෙනතුරු නිදාගන්න පුරු වූ කෙනෙක් උදේ 6:30ට අවදිවීමට පවා ජයග්‍රහණයක්. ඒ ආරම්භක පෙළඹුම Tamanගේ ඉලක්කය කරා ගමන් කිරීමට මහඟු රුකුලක් වේ. සමාජය අපට බොහෝ මිත්‍යාවන් වපුරා තිබෙනවා. එකක් තමයි ප්‍රීතිමත් සහ සහනදායී සුවපහසු ජීවිතයක් සඳහා දැඩි ලෙස වෙහෙස විය යුතු බවට දරන මතය. හෙට සැප විඳිය යුතු බව. මොහොත තරම් කැපකිරීමක් කළ යුතු බවට දරන ඒ මතය සැබවින්ම මිත්‍යාවක්. ජීවිතයේ කිසිවිටක බරක් පීඩාවක් බවට පත් කරගන්න එපා. ජීවිතය හැම විටම සැහැල්ලුවක් බවට පත් කරගන්න. ඔබේ හිත නිරන්තරව පුළුන් රොදක් තරම් සැහැල්ලුවක් කරගන්න. ජීවිතය ගැන ඌමනාවට වඩා වද වෙන්න එපා. පසුතැවීම ඔබේ ජීවිතය උකටලී කරන ප්‍රබල සාධකයක්. මිනිසකුගේ ජීවිතයේ සාර්ථකත්වයේ පළමු යතුර තමයි වර්තමානය තුළ සතුටින් ජීවත්වීම. ඔබ මේ මොහොත සතුටින් නම් ඔබේ ජීවිතයම සතුටින්. මහලු දේශකයා හාත්පස නිරීක්ෂණය කරමින් සිය කටහඬේ තීව්‍රතාවය තරමක් වැඩි කළේය. මම මෙහින් අදහස් කරන්නේ මහන්සි වෙලා වැඩ කිරීම ප්‍රතික්ෂේප කිරීම කියලා නම් ඔබ මොහොතකටවත් හිතන්න එපා. මහන්සි වීම හොඳයි. එය හරියට තරමක් දුෂ්කර සහ වෙහෙසකර ක්‍රියාවක නිරත වීමකට සමානයි. ඔබත් මහන්සියෙන් උපයා ගැනීමෙන් සහ කැපකිරීමෙන් වැඩ කිරීමෙන් ලද හැකි තෘප්තිය අපරිමිතය. ඔබ කරන යමෙක් වේද එය පරමයෙන් කිරීම අතිශයින්ම වැදගත්. ජාස් ලේගන්ස්, විල්ස් සෙටිස් වගේ චරිත සිය සාර්ථකත්වය උදෙසා උපරිම කැපකිරීමක් කළා. නොපසුබස්නා වීර්යය ඔබ ප්‍රගුණ කළ යුතු දෙයක්. මයිකල් ඇන්ජලෝ ගැන සිතන්න. ඔහු තමාගේ සිතුවමක් වෙනුවෙන් කොතරම් වෙහෙසුනාද. ඔහු තමන්ගේ අධ්‍යාත්මයෙන් කයින් සහ මනසින් කොටින්ම මුළු ආත්මයෙන්ම තමන්ගේ සිතුවම උදෙසා වෙහෙසුනා. ඔහු තමන්ගේ චිත්‍රය සියුම් හැඟීමක් මවන්න සමහර විට දවස් ගණන් කැප වුණා. දැන් මම මුලින් පැවසූ අදහස් දැන් පැවසූ දෙයත් අතර යම් පරස්පරයක් ඔබට දැනෙන්න පුළුවන්. ඒත් මම ඔබට පැහැදිලිව පවසන්නේ එක් දෙයයි. ඒ හැම මොහොතකම ප්‍රීතිමත්ව ජීවත් වෙන්නේ යයි කියන අදහසයි.
ඒ සඳහා ඔබ කෝටිපතියෙකු වනතුරු බලා ඉන්න එපා. අතිදක්ෂ කලාකරුවෙකු ව්‍යවසායකයෙකු වනතුරු බලා සිටින්න එපා. මෙහි මොහොතේම ක්‍රියාත්මක වෙන්න. සතුට කල්දාන මිනිසු අතවනන්නේ ආතතියට, අසහනයට. මේ සියල්ල අතර ඔබ මහන්සි වී වැඩ කරන්න, කැපවීම කරන්න. චාල්ස් ඩාවින් කියන ශ්‍රේෂ්ඨ මිනිසා පරිණාමවාදය ලොවට දායාද කළේ වසර 8ක් පුරා කළ දැවැන්ත ගවේෂණයකින් පසුවය. අදටත් ඒ පරිණාමවාදය වළංගුයි. ඒ කැපවීම කොයිතරම් ශ්‍රේෂ්ඨද? ඒත් වත්මන් සමාජයේ අති බහුතරයක් දෙනා ජීවිතයේ හැම විටම සොයන්නේ වෙනස් දේවල්. පැය ගණන් වීඩියෝ ගේම්ස් ගහනවා. සමාජ මාධ්‍ය සමග අනවශ්‍ය විදිහට කාලය ගත කරනවා. අපි සමහර විට අපේ ජීවිතවල ඇති වටිනාකම් හඳුනාගෙන නැහැ. ස්ටෙපනික් කියන්නේ අතිවිශිෂ්ට ලේඛකයෙක්. ඔහු පාසල් ගුරුවරයෙකු සමයේ ලූ නවකතාවක ප්‍රකාශයට පත් කරන්න ඔහු හුඟක් වෙහෙස වුණා. ඒත් කවුරුත් ප්‍රකාශකයින් ඔහුගේ නවකතාව මුද්‍රණයට බාර ගැනීමට එකඟුනේ නැහැ. අවසානයේ අධෛර්යයටපත් ස්ටෙපන් නවකතා අත්පිටපත කුණු කූඩයකට දැම්මා. නමුත් ඔහුගේ බිරිඳ මෙම කෘතිය රැගෙන ප්‍රකාශකයෝ සොයාගෙන ගියා. ඒ කෘතිය ලොව විශිෂ්ටතම කෘතියක් බවට පත් වුණා. තවත් කතාවක් මට මතක් වුණා. ඒ වින්ස්ටන් වෑන් ගැන කතාවක්. ඔහු තම ජීවිත කාලය තුල දහස් ගණන් චිත්‍ර නිර්මාණය කළා. ඒත් ඔහු ජනප්‍රිය චරිතයක් බවට පත් වුණේ ඔහුගේ මරණයෙන් පසුවයි. ඔහුගේ චිත්‍රවල ඇති විශිෂ්ටත්වය ගැන විචාරකයෝ ජනතාව කතා කරන්න පටන් ගත්තේ ඔහු මිය ගිය පස්සේ. එයට ප්‍රධාන හේතුව තමයි ඔහුට තමන්ගේ නිර්මාණ පිළිබඳව නිසි ඇගීමක් නොතිබීම. මුලින්ම ඔබට ඔබ පිළිබඳ විශ්වාසයක් තියාගන්න ඕනේ. ඔබේ වටිනාකම ඔබ විසින් අවබෝධ කරගන්න ඕනේ. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕන. වාසනාවකට හැමදේම හැම වෙලේම ඔබේ හිස මතට කඩා පාත්වන්නේ නැහැ. තට්ටු කොළොත් විවර දොරවල් සිය ගණනක් අපි හැමෝගෙම ජීවිතවල තියෙනවා. ඒත් ප්‍රශ්නය වෙන්නේ අපි බහුතරයක් දෙනා ඒ දොරගොළු විවෘත කරන්නට තරම් දක්ෂ ලෙස දොරටු තට්ටු කරලා නැහැ. මිනිසුකුගේ උපවිඤ්ඤාණය හෙවත් යටිසිත ඉතා බල සම්පන්න දෙයක්. මේ ගැන ලෝක පුරා ශ්‍රේෂ්ඨ විද්වතුන් පරීක්ෂණ රැසක් සිදු කර තිබෙනවා. ඒත් අපි බහුතරයක් දෙනා මේ යටිසිතෙන් වැඩ ගැනීමේ ඒ මහඟු හැකියාව ප්‍රයෝජනයට ගෙන නැහැ. ඔබ අමතක කරන්න එපා. විශ්වාසයන් කියන්නේ හරිම බලවත් දෙයකට කියන කාරණය. ඔබ පිළිබඳ හරිම ප්‍රබල බලවත් විශ්වාසයක් නොමැති නම් ඔබේ ශරීරයේ හැම අංශුවක්ම වැඩ කරන්නේ ඔබව අවාසිදායක වන විදිහට. ඔබේ සහජ හැකියාවන් ජානගත දක්ෂතාවන් පවා එවිට සැඟවී මිලියන වී යනවා. ඒ නිසා ඔබ ඔබගේ යටිසිතට කාවද්දන්න ප්‍රබල සිතුවිල්ලක් ඔබට සාක්ෂාත් කර දීමට ඔබේ යටිසිත ගන්නා කැපවීම කිසි ලෙසකින් අවතක්සේරු කරන්න එපා. මේ ඔබේ ජීවිතය ගොඩ දාන්න ඉවහල් වන ස්වර්ණමය නීතියක් බව මැනවින් සිතට ගන්න. ඔබට ඔබගේ යටිසිත තුළට කාවද්දන්න එබඳු හැඟීම් සමග රැඳී සිටිය හැකි නම් මේ විශ්වයේ අතුර ඔබ සතුයි. එවිට ඔබ මොනවාද කරන්න බැරි. ඔබේ විශ්වාසයන් දුර්වල වන සෑම අවස්ථාවකම ඔබේ ඉලක්කයන් ඔබෙන් දුරස්ව ඈත් වී යනවා. ඔබේ හැකියාවන් අනාරක්ෂිත වෙනවා. ඒ නිසා නිරන්තරව ඔබේ සිතුවිලි ඉහළ තරංගධාරිතාවක තබා ගැනීමත් මතක ලිහිල්ල තබා ගැනීමත් අතිශයින් වැදගත්. නිරන්තරව ඔබේ සිහිය තිබිය යුත්තේ මේ මොහොත තුලයි. නිසි පරිදි සිහිය පවත්වාගෙන යාම සැබවින්ම භාවනාවක්. ඒත් බොහෝ දෙනෙකුගේ සිත යකාගේ කම්මල වගේ. හරිම අපිලිවෙලයි. හරියට හැඩි වෙලා හැම වෙලේම හිත දුවනවා. එතකොට කොහොමද ඔබ නිශ්චිත අරමුණක නාභිගත වන්නේ? එවිට සිදුවන්නේ ඔබට ඇති සමහර මාවත් ඔබෙන් ගිලිහී යාමයි. ඔබ නොදැන අවස්ථාවන් රැසක් ඔබ ගිලිහී යනවා. ඔබ කිසිවිටකත් ඒ අවස්ථාවන් මගහැර යන්න එපා. මොකද සමහර අවස්ථාවන් ඔබට ජීවිතයේ උදාවන්නේ එක්වරයි. ඉතින් ඒ කොයිතරම් නම් අපරාධයක්ද? දිගින් දිගටම කතා කළ අප කතා නායකයා ඉන්පසු කහින්නට පටන් ගත්තේය. මුලින්ම සෙමින් ඇති වූ කැස්ස පසුව තරමක් හිංසාකාරී කැස්සක් බවට පත්විය.
අවසානයේ එය මහත් ഘോഷාකාරී කලබගෑනියක් විය. වේදිකාව අසල සිටි ප්‍රේක්ෂකයෝ තුෂ්ණිම් භූතව සිටියේ සිදුවන්නට යන්නේ කුමක්දැයි වටහාගත නොහැකිව. ඒ සමගම මෙතෙක් ප්‍රබලව දැල්වුණු විදුලි ආලෝකයේ යම් අඩ අඳුරකට පත්විය. සියල්ලෝම තුෂ්ණිම් භූතව බලා සිටියේ. ඒ අතර අසාමාන්‍ය රූප ස්වභාවකින් හෙබි වනිස් ගෙඩියක්සේ කොණ්ඩේ හිස මුදුන්නට කර බැඳ සිටි ගැහැණියක් වේදිකාව දෙසට පහළ සිට ගමන් කරමින් සිටියාය. ඇය ඇද සිටියේ සිරුරට තදින්ම ඇලුණු කළු පැහැ ගවුමකි. ඇය වේදිකාවට ප්‍රවේශ වන යකඩ තරප්පු පෙළ නගිද්දී ඇය පැළඳ සිටි අඩි උස සපත්තු දෙකේ ක්ලික් ක්ලික් යන හඬ මුසු විය. ඇගේ එක් අතක ජංගම දුරකථනයක්ද අනෙත් අතෙහි සටහන් පොතක්ද විය. ඇය පැමිණෙමින් සිටියේ ඇගේ ප්‍රධානය වූ අයෝද්ධ ව්‍යවසායකයා අසලටය. නමුත් ඇය ප්‍රමාද වැඩිය. එසැනින් වයෝවෘද්ධ අප කතා නායකයා වේදිකාවේ කඩා වැටිනි. ඔහු හිස යටිපැත්තෙන් සිහින් රුධිර දහරාවක් වේදිකාවට ගලා ගියේය. ඔහු ඇස පැළඳ සිටි කන්නාඩි යුවල ඔහු අසල බිම වැටී තිබිණි. ඔහුගේ ලින්ක් අත් ලේන්සුව වමත තුල ගුලි වී තිබිණි. යලි කිසි දිනක දැස් නොහරින්නට ඔහු තීරණය කළා නිසකය.